සෙවිල නාලිකාව වෙනුවෙන් මට අද හිතුණා ලංකාවේ අද දවසේ කාලීන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන වී විකුණා ගැනීමේ සහ වී ගොවිතැන පත් වෙලා තියෙන අර්බුදය ගැන අදහස් ටිකක් උවමාරු කරගන්න මමත් සුළු පරිමාණ වී ගොවිතැනේ නිරත වෙලා තියෙන නිසා මට හොඳ අවබෝධයක් තියෙනවා ලංකාවේ සුළු පරිමාණ වී ගොවීන් මුණ දෙන අර්බුදය ගැන. ඊට අමතරව අධ්‍යයන කටයුතු තුලින් වනහා පාරිසරික විද්‍යාව වගේ විෂයන් හැදෑරීම තුලින් සහ විදේශීය සංවර්ධිත රටවල වගා කිරීම කරන්නේ සිදු කරන්නේ කොහොමද කියන එක අත්දැකීම් තුලිනොත් පාඩු ලබන සහ ලාභ ලබන වගා ක්‍රම පිළිබඳ යම් අදහසක් මගේ තුල තියෙනවා. ඊට අමතරව අපි ජනාධිපතිවරණයට කලින් පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය NPP වෙනුවෙන් සකස් කිරීමේදී ගම්මට්ටමින්ම වී ගොවිතැන වගේ ශාස්ත්‍ර මුණ දෙන අර්බුද ගැන සොයා බැලීමක් කරපු නිසාත් මම හිතුවා මේ වෙලාවේදී අද මේ පත් වෙලා තියෙන අර්බුදය සහ ඒ අර්බුදය විසඳා ගැනීමට රාජ්‍ය අරගෙන යන වැඩපිළිවෙල ගැන සහ ඊට ලැබෙන මහජන ප්‍රතිචාරය ගැන යමක් කතා කරොත් හොඳයි කියලා. මෙතෙන්දී මූලික වශයෙන්ම මට ඉස්මතු කරන්න ඕන කාරණාව තමයි මේ වගේ අර්බුද ඉතාම සංකීර්ණයි. විශේෂයෙන්ම සුළු පරිමාණ වී ගොවියන් තමයි ලංකාවේ වැඩිපුර ඉන්නේ. ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න ඉතා සංකීර්ණයි. ඔවුන් දරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොටසේ පතුලෙමින් පිරිස් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ සඳහා විසඳුම් සොයා ගැනීමටත් සරල ක්‍රමවේද නැහැ. පැලස්තර විසඳුම් මේකට හරියන්නේ නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් මොන වගේ වැඩපිළිවෙලක් සකස් කළ යුතුද කියන එක පිළිබඳව තමයි අපි පොඩ්ඩක් කතා කරන්න අවශ්‍ය වෙන්නේ. ලංකාවේ කෘෂිකර්මාන්තය මම හිතන්නේ 80 දශකයේ මුල භාගයේ ඉඳලම එක්සත් ජාතික පක්ෂයේ පාලනය යටතේ ක්‍රමානුකූල බිඳ වැටීමකට ලක් කරලා ප්‍රේමදාස පාලනය වෙනකොට කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එහෙම නැත්නම් යටිතල පහසුකම් සියල්ලම වාගේ පුද්ගලීකරණය කරලා විවිධ සමාගම් වලට අඩු වේදම් වලට විකුණලා දාලා ඊට අමතරව වී මණ්ඩලය කියන එක කර්මන්‍ය ආයතනයක් බවට පත් කරා. මට මතකයි ඒ දවස්වල 80 ගණන් වල අගභාගයේදී වී මණ්ඩලයට වී මිලදී ගත්තා. ඒ වී මිලදීගත් වී සහල් සකස් කිරීම දක්වා අරගෙන යන ක්‍රමවේදයක් නැතුව ගබඩා පිටිපස්සට ඇදලා ගිනි තියලා අපහව වී මිලදී ගැනීමේ ක්‍රමවලට පවා එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය ගියා කියන එක අපි දන්නවා. එතකොට ඒ සඳහා වැය වුණේ ගොවීන් සතුටු කරන්න ඒ විදිහට වී මිලදී ගත්තත් රටේ ජාතික ධනය තමයි ඒ වගේ ක්‍රමවේද වලින් නාස්ති වුණේ. ඉතින් ඒ නිසා අද දවසේදී මේ සඳහා විසඳුම් හොයාගන්නේ කොහොමද කියන එක ගැන අපි ගැඹුරින් සාකච්ඡා කළ යුතු වෙනවා. මේ අර්බුදයේ විසඳා ගැනීම සඳහා රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය වෙනවා. රජයේ මැදිහත් නොවන්නේ නම් ඊට අදාළ නිර්ණායක විධාන නීති රෙගුලාසි සකස් කරලා පුද්ගලික අංශය මේකට යොමු කරන්න කියන එක ගැන රජයේ අවධානය අවශ්‍යම වෙනවා. එතකොට මේ රජයේ බලයටපත් වීමත් සමග ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ පෝර ගැනීම තහනම් කරලා වී වගාව ඇතුළු අනෙකුත් සියලු භෝග වගාවන් ශේෂ්ත්‍රයේ පත් කරලා තිබුණු විනාශයෙන් යම් මුදා ගැනීමකට ලක් කරලා තියෙන බව අපිට අවිවාදයෙන් පිළිගන්න වෙනවා. උදාහරණයක් විදිහට පරණ වී ගබඩා ප්‍රතිසංස්කරණය කරලා මේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ඔවුන් යම් වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා. එතකොට අපි මෙහිදී බලන්න ඕන කාරණාවක් තමයි දැනට රජය පොහොරසහන ආධාරයක් ලබා දෙනවා වී ගොවීන්ට. මේ පොහොරසහන ආධාරය ලබා දෙනකොට මේ ළඟදී අතර මට අයෙක් පැවසුවා මේ හරි අමාරුයි ෆෝම් පුරවන්න ඕන පොහොර ටික ගන්න ගියාම ලොකු ප්‍රශ්න ටිකක් ඇති වෙනවා. ඊට වඩා හොඳ නැද්ද මේ පොහොර ටික හන්දිය කඩෙන් ගන්න තිබ්බනම් කියලා. ඒක මතු පිටින් බැලුවාම සාධාරණ ප්‍රශ්නයක් කියලා තේරෙනවා. හැබැයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ලෝක වෙළඳපොළේදී මේ වෙද්දී පොහොර කිලෝග්‍රෑම් 1000 නැත්නම් මෙට්‍රික් ටන් එකක මිල $740ක්. ඒ කියන්නේ ලංකාවේ
ලක්ෂ 2.5ක් විතර වෙනවා. එතකොට කොළඹ වරායෙන් ගොඩ බානකොටම පෝර කිලෝ 50ක මිල රුපියල් 15000කට ආසන්න වෙනවා. එතකොට අපිට ලංකාවේ ගොවීන්ට මේ 14000ක 15000ක වගේ පිරිවැයකට ගෙන පෝර ගොවීන්ට රජය විසින් ලබා දෙන්නේ රුපියල් 9500ක වගේ මුල්දරකට. එතකොට පෝර හොන්ඩරයකින් නැත්නම් පෝර කිලෝග්‍රෑම් 50කින් ආණ්ඩුව රුපියල් 5000ක විතර අලාභයක් ලබනවා. එතකොට මේ අලාභය ලබලා ගොවීන්ට පෝර සහනාධාරය ලබා දීලා ගොවීන් වගා කටයුතු කරාම ඔවුන්ගේ අස්වැන්න මිලදී ගන්න සාධාරණ මිලකට මිලදී ගැනීම සහ කාලිනව මිලදී ගැනීම ගැන අර්බුද තියෙනවා. මම දැක්කා ඊයේ පෙරේදා නැවතත් මිලදී ගැනීම පටන් අරගෙන තියෙනවා. හැබැයි ලංකාවට අවශ්‍ය වෙන්නේ ඕනෑම කාලයක ඕනෑම වකවානුවක අස්වැන්න නෙලනවා නම් ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ පළදාව විකුණා ගැනීමට පුද්ගලික අංශයට හෝ රාජ්‍ය අංශයට හැකියාව තියෙන්න ඕන සාධාරණ මිලකට. පුද්ගලික අංශයෙන් හැමදාම වීමලදී ගන්නවා. හැබැයි අතරමැදින් තමයි ගොඩක් ලාභ ලබන්නේ. එතකොට මේ සඳහා රජයට මොනවද කරන්න පුළුවන් කියන එක ගැන අවධානය යොමු කිරීම අවශ්‍ය වෙනවා. වී වගාව කියලා කියන්නේ ඇත්තටම ඉතාම ඛේදජනක ශාස්ත්‍රයක්. එතකොට මේ ගොවීන්ට ඔවුන්ගේ කියලා උපකරණ නැහැ මේ සඳහා. උදාහරණයක් විදිහට බොහොම අතලොස්සකට තමයි ට්‍රැක්ටර් වගේ එහෙම නැත්නම් හාර්වෙස්ටර් නැත්නම් අස්වැන්න නෙලීමේ යන්ත්‍ර වගේ පහසුකම් තියෙනවා. එතකොට දරුවන් ඉගෙනීමෙන් නිරත වෙනවා නම් අවශ්‍ය වෙන කම්කරුවන් සොයා ගැනීමේ ලොකු අර්බුද ප්‍රමාණයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගෝයන් කපන කාලෙට ගෝයන් කපන්න කෙනෙක් හොයා ගන්නවා කියන එක අර අපි කියන්නේ කලුනික හොයනවා වගේ කාරණාවක්. එතකොට වපුරන කාලෙට නිරවල් බඳින කාලෙට මේ සියලුම වකවායතු ඊට පස්සේ කුඹරට කුමිනාශක එහෙම නැත්නම් වල්නාශක හින්න මේ අදාළ ශ්‍රමය හොයා ගැනීම ඉතා ගැටලුකාරී. ඒතර මේක මානසික මේ ගොවීන් නිරන්තරයෙන් ජීවත් වෙන්නේ මානසික පීඩනයක. හැබැයි දැන් මේ අක්‍ර දහස් ගානක තිරිංගු හරි නැත්නම් සෝයා එහෙම නැත්නම් ඉරිංගු වගේ වගා කරන බටහිර රටවල අක්‍ර දහස් ගානකට ගියත් අපිට එක ජීවියෙක් හම්බෙන්නේ නැහැ. මිනිහෙක් හොයාගන්න බෑ. අස්වැන්න නෙලන කාලට ඈතින් පෙනෙන විශාල යන්ත්‍ර සූත්‍ර වලින් ඒ වැඩේ කරනවා. වතුර දාන්න අවශ්‍ය නම් විශාල වතුර ඉසින උපකරණ ස්වයංක්‍රීයව ඒ වතුර ඉහිනවා. බේත් ගන්නකොට විශාල ආයවල් වලට කුඩා ගුවන් යාන මාර්ගයෙන් එහෙම නැත්නම් ඩ්‍රෝන් මාර්ගයෙන් බෙහෙත් ඉසිනවා දකින්න හම්බෙනවා. හැබැයි කුඹුරු වල අපිට මිනිස්සු දේ ඉඳලා හැන්ද වෙනකල් පොළොවත් එක්ක හැප්පෙනවා අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒත් මේ රටවල වල තමයි වගා එතම ගොවීන් කියලා කියන්නේ පොහොසත් අය. ගොවීන් උන්ට සල්ලි තියෙනවා උන් දුක් විඳින කොටසක් නෙමෙයි අත්තටම. ඉතින් ඒ නිසා මේ தത്വෙට ගන්න ලංකාවේ ගොවිතැන කවදාවත් ගේන්න පුළුවන්ද කියන එක ගැනත් ගැටලු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් පෝරසානාධාරයේ දීලා ගොවීන් වී නිෂ්පාදනය කරාම ඒ ගන්න නිෂ්පාදනය විකුණා ගන්න බෑ කියලා කියන්නේ තවදුරටත් වී වගාව කියන එක ලාභ ලබන වෘත්තියක්ද කියන එක ගැන මම හිතන්නේ මිනිස්සුන්ගේ වගේම රජයේ අවධානය යොමු කරන්න වෙනවා. මිනිස්සුන්ට මේකට කරන්න පුළුවන් දේවල් බොහොම අල්පයි තියෙන්නේ. මට කුඹුරු අක්කර 2-3ක් තියෙනවා නම් එතකොට මට ඒ කුඹුරේ වී වගා නොකර වෙන මොනවද මම කරන්නේ? කුඹුර අතෑරලා දාන එකද මට වාසිය? එහෙම වුණොත් මම ජීවත් වෙන්නේ කොහොමද කියන ගැටලුව ගොවීන්ගේ පැත්තෙන් එනවා. එතකොට මෙතෙන්දී ආණ්ඩුව මං හිතන්නේ විශේෂයෙන්ම මේ කුඩා පරිමාණ වී ගොවීන්ට ලාභදායී විදිහට කෘෂි කර්මාන්තය කරගෙන යාමට පුළුවන්ද කියන එක ගැන ශක්්‍යතා අධ්‍යයනයක් කළ යුතු වෙනවා. අධ්‍යයනයක් කරලා මේ පොහොන සහනාධාරය ලබා දීමේ වැදගත්කමක් තියෙනවද කියන එක. ඒක අපතේ යන දෙයක්ද මේ වෙන්නේ කියන එක ගැන අධ්‍යයනයක් කළ යුතු වෙනවා. ඊට එහෙම විවගාව ලාභදායක ව්‍යාපාරයක් නොවේ නම් ඊට විකල්ප භෝග කෙසෙල් හෝ පොල් හෝ එහෙම නැත්නම් ධාන්‍ය වර්ග හෝ විකල්ප ක්‍රමවේද හඳුන්වා දෙනවා. ඒතකොට කුඩා පරිමාණ විවගාව ඵලදායී වෙනවා නම් තව ක්‍රමයක් තමයි ගොවි සංවිධාන හරහා ගොවි සංවිධාන වලට කුඩා පරිමාණ වී ගොවීන්ට අවස්ථාව ලබා දීලා ගොවි සංවිධාන වලට වගාව කිරීම සඳහා ඉඩම ලබා දෙන්න. ඒතකොට ඔවුන්
මේ ව්‍යාපෘතියේ පංගුකාරය කරගෙන මහා පරිමාණ විදියට වගාව කරන්න පුළුවන්ද? ඒ තුලින් ලාභ ලබා ගැනීම ශක්තිමත් කරන්න පුළුවන්ද කියන එක. දැන් මේක සමහර වෙලාවට මේක සමාජවාදී ආකල්පයක් කියලා හිතෙන්න පුළුවන්. ඇත්තටම මේ දේ තමයි කොටස් වෙළඳපොලේදී උනත් වෙන්නේ. කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනකොට විශාල සමාගම් දෙසා ගොඩක් කට්ටිය සල්ලි දානවා. සල්ලි දැම්මහම සමාගම ලාභ ලැබුවාම ලැබෙන ලාභයේ කොටස් කරවන්න අතර බෙදලා යනවා. අන්න ඒ වගේ ක්‍රමවේදයක් සකස් කළ යුතුද කියන එක මෙන්න මේ ගැන අධ්‍යයනයක් කළ යුතුයි. එතකොට ආණ්ඩුවට බයින් අපිට ලේසි මේ වෙලාවේ අයියෝ මේක හැමතිස්සෙම ගබඩා ඇරලා තියන්න බැරිද? ඇයි ගබඩාවල විපිරලා තියෙන්නේ? මේවා කොටා ගන්න ක්‍රමවේදයක් නැද්ද? මේ ලැබිච්ච මේ වීවගාව පිළිබඳ අර්බුදයේ විසඳීමත් ඉතාම දුෂ්කර ප්‍රශ්නයක්. එතකොට මේකට කෙටි කාලින විසඳුම් නැහැ. රජයට පුළුවන් ගබඩා ටික සුද්ධ කරලා වී ගන්න. එතකොට මේ ගත්තු වී කොහොමද කොටලා හාල් බවට පරිවර්තනය කරලා වෙළඳ පොළට යවන්නේ? මේක ලොකු ප්‍රශ්නයක්. එතකොට මේකට අවශ්‍ය වෙන ගබඩා පහසුකම්, ඊට පස්සේ වී මෝල් පහසුකම්, ඊට අමතරව ප්‍රවාහන පහසුකම්, මේ සියලු දේවල් ආණ්ඩුවකට විතරක් කරන්න පුළුවන්. පුද්ගලික අංශය ලංකාවේ ශක්තිමත් මේ වගේ දේවල් වලට ආණ්ඩුවත් එක්ක එකතු වෙලා වැඩ කරගෙන යන්න. ඔය ඉන්න මුදලාල්ලා දෙන්න තුන් දෙනා හැරුණා. ආණ්ඩුවට පුළුවන් ද ඉත කෙටි කාලයක් තුල විශාල වී මෝල් සංකීර්ණ ස්ථාපනය කළා මේ ගන්න වී කොටලා කාලිනව වෙළඳ පොළට ගන්න. ඊට පස්සේ රජයට පුළුවන් ද මිනිස්සු අවංකව ප්‍රශස්ත මට්ටමින් සකස් කරපු වී දෙන ගබඩාවට ලබා දෙන්න. මොකද නරක වෙච්ච වී ගබඩා වලට දුන්නාම ඒක ගබඩා කරුවන්ගේ පාලකයන්ගේ අනුදැනුමත් ඇතුව දුන්නාම ඒ වගේ දීම වළක්වන්න ක්‍රමවේද හදන්න අපේ සමාජය අවංක කරගන්න අපිට පුළුවන් ද කියන මේ වගේ විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රශ්න ඇත්තටම මේ ජාතික ජනබලවේගය සඳහා පරිශ්‍රණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය සැලසුම් කිරීමේදී අපි ගැඹුරින් ලංකාවේ වගේම විදේශ රටවල ඉන්න විද්වතුන් ඊට අමතරව ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉන්න පුද්ගලයන් ඊට අමතරව ගම්මට්ටමේ ඉන්න යම් කොටස් එකතු කරගෙන හදපු ප්‍රතිපත්තියක් තියෙනවා. මේ ප්‍රතිපත්තිය අපි හැදුවේ යම් ශාස්ත්‍රයක ගැටලුවක් පැන නැගුණාම ඒ ගැටලුවේ මූලාරම්භය කොහොමද? ඒ ගැටලුවට ප්‍රශස්ත විසඳුමක් හොයාගන්නේ කොහොමද කියන එක එන පරීක්ෂණ කරලා ඉතා කෙටි කාලයක් තුල රජයට නැත්නම් අමාත්‍යාංශයට නැත්නම් අමාත්‍යවරයාට නැත්නම් ඒ අනු කොමිටි වලට අවශ්‍ය උපදේශන ලබා දෙන්න සහ ක්‍රමවේද සකස් කිරීමේ මැෂින් එකක් විදියට එහෙම නැත්නම් යාන්ත්‍රණයක් විදියට තමයි අපි මේක සකස් කරේ. දැන් උදාහරණයක් විදියට වී වගාව බැලුවොත් ඔයගලන්ට පේනවා ගබඩා පහසුකම්, ඊට පස්සේ වී සකස් කිරීමේ පහසුකම් පිළිබඳ ප්‍රශ්න, පොහොර පිළිබඳ ප්‍රශ්න, ඊට පස්සේ වන සතුන්ගෙන් සිදුවන හානි, කෘමීන්ගෙන් සිදුවන හානි, මේ වගේ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්න කොහේ හරි අමාත්‍යාංශයක ඉන්න උපදේශකයෙකුට දෙන්නෙකුට මේවා විසඳන්න බෑ. අමාත්‍යවරයෙකුට රැය නිදාගෙන එළි වෙනකොට මේක විසඳා ගැනීම සඳහා නුවණ පහළ වෙන්නේ නැහැ. එතකොට මේකට විවිධාකාර වූ විශේෂිත දැනුම තියෙන පුද්ගලයන් කොටස් රාශිකගේ සාමූහික ප්‍රයත්නය අවශ්‍ය වෙනවා. ලෝකයේ මේ සඳහා පාවිච්චි කරලා තියෙන දැනුම මේ මේසෙ ගෙනල්ලා සාකච්ඡා කිරීම අවශ්‍ය වෙනවා. මෙන්න මේ ක්‍රමවේදය තමයි ජාතික පරීක්ෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය තුලින් අපි සකස් කරලා රජයට ලබා දුන්නේ. එතකොට මේ තුලින් මේ වී වගාව පළවෙනි කොට වී වගාව ලංකා සුළු පරිමාණ වී වගාව ලාභදායී විදිහට කරන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්න විසඳුම් හොයන්න පුළුවන්. ඒක කරන්න බැරි නම් ඒ ඉඩම් අයිතිකරුවන් එහෙම නැත්නම් ඒ ගොවීන්ට ජීවත් වීම සඳහා විකල්ප උපාය මාර්ග මොනවද කියන එක ගැන ඊළඟට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ලාභදායී විදිහට කරන්න පුළුවන් නම් ඒක ලාභදායී විදිහට කරන්න ඕන කොහොමද? එතෙන්දි ගොවීන්ගෙන් වෙන්න ඕන මොනවද? ගබඩා රජයෙන් වෙන්න ඕන මොනවද? ඊට අමතරව පුද්ගලික අංශයෙන් වෙන්න ඕන මොනවද කියන එක පිළිබඳ නිර්දේශ සහ නිර්ණායක සකස් කරන්න පුළුවන්. ඒකට මෙන්න මේ වගේ ප්‍රතිපත්තියක් කරා තමයි අපිට ලේසි අමාත්‍යවරයෙකුට බණින්න ලේසි, අමාත්‍යාංශයකට බණින්න ලේසි, ජනාධිපතිවරයාට බණින්න ලේසි. හැබැයි මෙන්න මේ වගේ විශේෂිත යාන්ත්‍රණයක්, පරීක්ෂණ සහ සංවර්ධන යාන්ත්‍රණයක් තුලින් තමයි ඕනෑම ප්‍රශ්නයකට වගාවේ විතරක් නෙමෙයි ඊට පස්සේ අපි බැලුවොත් දීවර කර්මාන්තේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්
ඊට අමතරව අපනායන භෝග සම්බන්ධයෙන් අධ්‍යාපනයේ සම්බන්ධයෙන් මේ හැම ක්ෂේත්‍රයකම තියෙන ගැටලු වලට විසඳුම් සෙවීමේදී අපිට අවශ්‍ය වෙනවා ඒ සඳහා සම්මත වූ ක්‍රමවේදයක් තුලින් අධ්‍යයනය කළා බිම් මට්ටමේ තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා අඳුනගෙන ඒකට විසඳුම් හොයන්න. ඉතින් මේ ප්‍රතිපත්තිය දැන් රජයේ සතුව තියෙනවා. ඇත්තටම මම හිතන්නේ පුංචි ගැටලුකාරී තත්වයක් ඇතිලා තියෙනවා. මොකද මේකේ පර්යේෂණ සහ සංවර්ධන පර්යේෂණ කියන වචනේ අඩංගු වීමෙන් හින්දා මම හිතන්නේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ පොඩි දුර්වාබෝධයක් තියෙනවා. මේක පර්යේෂණ හින්දා මේක අයිති වෙන්නේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයට කියලා. එතකොට අපි ඇත්තටම මේ හැදුවේ මේක විද්‍යාව හා තාක්ෂණයට විතරක් නෙමෙයි මේක කෘෂිකර්මාන්තයට සහ අනිකුත් විවිධ ක්ෂේත්‍රවල තියෙන සුළු පරිමාණයේ ඉඳලා මහා පරිමාණ ප්‍රශ්න සියලු දේවල් අධ්‍යයනය කරලා ඒ සඳහා ප්‍රශ්න පැන නගිද්දී යවත්කාලීන විසඳුම් සොයා ගැනීමේ යාන්ත්‍රණයක් විදිහට තමයි මේක සකස් කරලා දෙන්නේ. ඒ නිසා අපි රජයෙන් විශේෂයෙන්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඉන්නේ මේ R&D මෙහෙම තමයි පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය කියන එක කිසිදු අමාත්‍යාංශයකට යටත් නොකර ජාතික මට්ටමේ ප්‍රතිපත්තියක් විදියට ක්‍රියාත්මක කරන්න. නැත්නම් මේක අමාත්‍යාංශකින් නිලධාරියෙක් දෙන්නෙක් තුන් දෙනෙක් එකතු වෙලා ඔක පෙට්ටියකට දාලා ඒගොල්ලන්ගේ ජීවිතේ පහසු කර ගැනීම සඳහා එහෙම නැත්නම් ලාභ ලබා ගැනීම සඳහා යොදා ගන්න ඉඩ තියෙනවා. එතකොට ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය අමාත්‍යාංශ වලින් උඩින් තියෙන ව්‍යුහයක් විදියට ස්ථාපනය කිරීම තුළින් දැනට අපේ රටේ විවිධ ක්ෂේත්‍රවල තියෙන ගොඩක් ප්‍රශ්න වලට යවත්කාලීන විසඳුම් සොයා ගැනීමට කාලීන විසඳුම් සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. දැන් උදාහරණයක් විදිහට බැලුවොත් එහෙම ලංකාවේ තියෙන අපිට තියෙන විශාල ප්‍රශ්නයක් තමයි වන සතුන්ගෙන් වගා වලට වෙන හානිය. එතකොට මේක කෘෂිකර්ම අමාත්‍යාංශයට විතරක් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්. එතකොට මේ වඳුරන්ගෙන් වෙන හානිය. එතකොට මේ සඳහා අපි ඇත්තටම විශාල උත්සාහයක් දරුවා පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය තුළ වන සතුන්ගෙන් වෙන හානි පිළිබඳව අධ්‍යයනය කරලා කොහොමද මේකට අනිත් රටවල් වල විසඳුම් හොයාගෙන තියෙන්නේ. ඒ සඳහා ලංකාවට හරියන්නේ විසඳුම් සකස් කරන්නේ කොහොමද, ඊට අදාළ යාන්ත්‍රණය සකස් කරන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරලා අවශ්‍ය විසඳුම් ලබා දෙන්න. එතකොට මේක විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයට කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන්. කෘෂිකර්ම අමාත්‍යාංශයට විතරක් කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන්. එතකොට මේ අමාත්‍යාංශ අතර කෝඩිනේෂන් එකක් එහෙම නැත්නම් සමායෝජනයක් තුලින් මෙන්න මේ වගේ හැමෝගෙම උදව් අරගෙන මේ වැඩේ ක්‍රියාත්මක කරන්න නම් එක අමාත්‍යාංශයකට මේක කරන්න බෑ. මොකද එතකොට අනිත් අමාත්‍යාංශයෙන් එන ඉල්ලීමක් නියෝගයක් පිළිගන්න කොට නිලධාරීන් සූදානම් නැහැ. ඉතින් ඒ නිසා මෙතින්ද අවශ්‍ය වෙන්නේ ජාතික මට්ටමේ යාන්ත්‍රණයක්. එතකොට අමාත්‍යාංශයෙන් අදාළ විස්තර ඉල්ලුවොත් අදාළ සහයෝගය ඉල්ලුවොත් අමාත්‍යාංශයේ අවශ්‍ය වෙනවා බැඳිලා තියෙනවා ඒ අදාළ සහයෝගය සහ අවශ්‍ය වෙන තොරතුරු ලබා දෙන්න. එතකොට මේ ප්‍රතිපත්තිය යම් තැනකට ගේන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී මම හිතන්නේ අපිට තියෙන මේ ප්‍රශ්න විශාල ප්‍රමාණයකට උත්තර හොයාගන්න කෘෂිකර්මාන්තය ඇතුළුව මම හිතන්නේ ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය අමාත්‍යාංශ වලින් එළියේ ජාතික මට්ටමෙන් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය තදින්ම දැනනවා කියන එක තමයි විශ්වාස කරන්නේ. මම මහාචාර්ය අජිත් කරුණාරත්න පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී සහභාගී වුණා. බොහොම ස්තුතියි.